දෙවිදුන් අපගේ සමයයි දෙවිදුන් අපගේ ජීවයයි දෙවිදුන් අපගේ සාමයයි. දැන් ඔබට මගේ අත Now with my hand, පේන අවස්ථාවේ ඔබට පුළුවන් ඒක ඔබගේ නලල ළඟට ලං කරගන්න. you can get close to your phone at the time you're seeing my hand in your phone. දෙවිදුන් අපගේ ජීවයයි දෙවිදුන් අපගේ සාමයයි දෙවිදුන් අපගේ ජීවයයි දෙවිදුන් අපගේ සාමයයි. දෙවිදුන් අපගේ ජීවයයි දෙවිදුන් අපගේ සාමයයි ස්වාමිනී මේ මොහොතේ ඔබගේ බලවත් හස්තය තබනවා. Lord, you keep your mighty hand at this ස්වාමිනී moment. ඔබගේ දරුවන් මේ උදෑසන සිට ඔබගේ වචනය අසාගෙන සිටිනවා. Lord, your children keep on listening to your words this morning. ඔබගේ දරුවන්ගේ ආත්මික ජීවිතය නැගිටින පිණිස ගොඩනැගෙන පිණිස මේ වචනයේ බලය නිදහස් කරනවා. Release the power of your word to the spiritual life of your children to be awakened. ඒ වගේම යක්ෂයා විසින් ස්වාමීන් වහන්සේ ආත්මික ප්‍රහාර එල්ල කරලා තුවාල කරලා කඩලා තිබෙන තැන් නැවත වතාවක් ප්‍රතිස්ථාපනය වෙන්නට අණ කරනවා යේසුගේ නාමයෙන්. Command in the name of Jesus to restore the Satan has destroyed places. සියලු බලය සවි ඇති දෙවිඳුන් ඔබයි. Give all the power and strength is God. ජීවමාන යේසුගේ නාමයෙන්. In the name of living God. सर्व पराक्रम सर्व බලධාරී ජීවමාන යේසුගේ නාමයෙන්. Almighty omnipotent live in Jesus' ආද name. දවසේ ස්වාමීන් වහන්සේ මේ වචනය අසාගෙන සිටින සෑම දුවෙක්ම සෑම පුතෙක්ම සෑම දියණියක්ම පුරුෂයෙක්ම කාන්තාවක්ම ස්වාමීන් වහන්සේ තනිකමෙන්ද අධ්‍යක්ෂී වලින්ද රිදුම් වලින්ද එළියට ඔබගේ බලය නිදහස් Lord, කරනවා. release your power to come out from the loneliness of experience and sadness and hurt today. Release your මං අත power. තබනවා මේ වෙලාවේ. I lay hand at this මං time. අත තබනවා මේ I වෙලාවේ. lay hand at this මං time. අත තබනවා මේ වෙලාවේ. Lay hand at this යේසුස්ගේ time. නාමයෙන් වැටිලා තිබෙන ස්ථානයේ නැගිටින්න වැටලා තියෙන ස්ථානයේ හිටගන්න ඒ තනින් එළියට යේසුගේ නාමයෙන් In the name of Jesus. බලය I දෙනවා. am power to come out in the name of Jesus to can come out and fall and stay and stand. සුද්ධාත්මය ආනන්ද ඔබට දෙවනවා. Command send Holy Spirit unto දැන් you. ඔබ සුද්ධාත්මයන් වහන්සේට කියන්න මම කීකරු වෙනවා ස්වාමීනි. Now you tell that Holy Spirit I'm obeying you, ස්වාමීනි Lord. වඩ සමා වෙලා මාව ඔසවන්න කියලා කියන්න. Lord, forgive me and lift me up. Amen. මාව අධ්‍යක්ෂී වලින් රිදුම් වලින් අතීතේ ක්‍රියා වලින් මාව නිදහස් කරලා මාව එළියට ගේන්න කියලා ඉල්ලන්න යේසුගේ නාමයෙන්. Watch in the name of Jesus, take me out from the all hurts and pleasant ස්වාමීනි මේ ඉල්ලීම කරන මේ ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ මේ යාචාවට ආමේන් කියන සියල්ලන් එළියට ආත්මික අන්ධකාර ගුහාවලින් එළියට අණ කරනවා. command to come out from spiritual darkness caves in the name of Jesus. ඒ වගේම යේසුගේ නාමයෙන්. Similar in the name of Jesus. ඒ වගේම යේසුගේ නාමයෙන් Similar in the name of Jesus. මම යාචනා කරනවා ස්වාමීනි Lord, I pray. ආද දවසේ ඔබගේ බලවත් කරුණාව බලවත් හස්තය තබමින් Today give me a mighty hand and mighty mercy. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් In the name of රොතෙම් Jesus. ගස්යට වගේ තවරිලා වැටිලා ඉස්සරහට යන්න බෑ මෙතනින් එහාට මම යන්නේ නෑ කියලා කලකිරලා සිටින අයට යේසුගේ නාමයෙන් ඉදිරියට යන්න ඔබගේ ආලේප නිදහස් Release your කරනවා. power to move forward to those who are frustrated and I say cannot move beyond this in the name of Jesus. බය වෙලා සිටින අයට බය වෙලා තීරණ අරන් සිටින අයට Those who are afraid and who are making decisions and being afraid. ඉදිරිය පේන්නේ නැතුව අනාගතය පේන්නේ නැතුව ස්වාමීන් වහන්සේ වැතිරිලා රොතෙම් ගස්යට වගේ කලකිරලා ඉන්න අයට Lord, those who are under juniper trees and frustrated. යේසුස්ගේ නාමයෙන් මම මේ වචනය ස්වර්ගික රොටියක් ස්වර්ගික වතුර භාජනයක් වගේ ඔවුන් සවිමත් වෙන්න ආශිර්වාද කරනවා. I bless them to strengthen this divine word, divine water and divine bread. ඒ වගේම ස්වාමීනි මේ උදෑසන වෙලාවේ සිට Similarly, Lord says this morning මේක time, මත්දහනයක්ද මේක රාත්‍රියක්ද මේක උදෑසනක්ද in afternoon, morning or midnight. ස්වාමීනි ඔවුන් සිටින්න ඕනේ රොතෙම් ගසයට නොවේ
ඔවුන් සිටින්න ඕනේ කුරුස ගසයටයි. ඒ නිසා කුරුසිය පාමුලට ඔබේ දරුවන් කැඳවනවා. And therefore call it under the cross your children. They should be at the feet of cross, not on the juniper tree. ස්වාමිනී යක්ෂයා බෑ මට තවත් ඉස්සරහට යන්න බෑ. මම දැන් ඉන්නේ ජීවත් වෙනවා වාලේ ජීවිතයක් විතරයි. මට ඉස්සරහට ගමන් කරන්න බෑ. මට ඉස්සරහට සේවය කරන්න බෑ. මට තවත් පවතින්න බෑ කියලා යක්ෂයා මනස තුල ඇති කර තිබෙන හැම පළකොටුවක්ම හැම තංගලක්ම හැම දලක්ම ඉරලා දාලා ගුහාවෙන් එලියට ගන්නවා යේසුගේ නාමයෙන්. Amen. Take you out of the cave in the name of Jesus, releasing all the chains and all the bondages breaking. ඔබගේ වචනේ කියවන්න ඔබට ආශා කරන්ට ඔබගේ වචනේ මෙලෙයි කරන්ට ඔබ වහන්සේගේ උස්සස් කාරණා කල්පනා කරන්ට ආලේපේ බලය දෙනවා. Give you power and anointing to do your work and read your word and do the mighty सर्व things. बलधारी सर्व पराक्रम सर्व व्याप्त सर्व ज्ञान सर्व तुम देवियन वासे नुब समग सिट नुबड जयदी नुब वौसलड पिनिस मे मोते येसुगे नामे शुद्धात्मा निदास करනවා. Release Holy Spirit in the name of Holy Amen. Jesus. Omni present, omni wise and omni මගේ අත God. නුඹ හිස මත තබා මගේ අත නුඹේ නලල මත තබා නුඹට විරුද්ධව තිබෙන බලකොටු කඩලා සාතන් නුඹට විරුද්ධව තිබෙන පවුරු කඩලා කම්මැලිකම ක්ලාන්තකම අධෛර්යකම ඒ වගේම හිත ඍතු වේදනා සමග ඉදිරියට ගමන් කරන්න බැරුව තිබෙන සියලු බලකොටුවක්ම කලවල දාලා විනාශ කර දාලා ස්වාමී උදවියන් වහන්සේගේ ආලේපයෙන් වේගෙන් ගමනක් යන්න ආලේපය දෙනවා. Amen. Give you another rapid journey in the Lord, removing all the obstacles for it hurting and pains and මට suffering. සියල්ලම නෑ මං විතරයි මම තනි වෙලා මට මොනවත් කරන්න බෑ කියලා හිතමින් මං පෙරදුනා මුදල් ඉවරයි ඉඩම් ඉවරයි සල්ලි ඉවරයි ඒ වගේම සේවයක් නෑ සභාවක් නෑ මොකවත් නෑ කියලා සියල්ල අහිමි කරගෙන සිටින අයට ඔබ වහන්සේගේ පිළිතුර තමයි එලියා නුඹ මොනවා කිව්වත් මාට තවත් 7000ක් තිබෙනවා කිව්වා වූ ඒ අනාගත සැලැස්ම එතුමා සමග තිබෙන ක්‍රියාව ඔබට දකින පිණිස ඔබේ මතු අනාගතය එළිදරව් වෙන්න ආශිර්වාද කරනවා. Bless you to reveal your futures like you did God did unto Elijah. Amen. ඔබට විරුද්ධව සාතුන්ගේ හැම සැලැස්මක්ම අද පැද දමනවා. Amen. Bind all Satan's plans against you ඔබේ today. දුවට විරුද්ධව ඔබේ පුතාට විරුද්ධව තිබෙන හැම සැලැස්මක්ම ඌ ඔබේ දුවට පුතාගේ ජීවිත විනාශ කරන්නට දුවගේ පුතාගේ ජීවිතේ කාලකන්ණි කරන්නට සියල්ල නැති කරලා දාන්නට දරුවන්ගේ ජීවිත සියල්ල විනාශ කරන්නට යක්ෂයා උගේ දූතයන් කරමින් සිටින හැම ක්‍රියාවක්ම දැන් යේසුගේ නාමයෙන් කඩනවා ශාප කර නිදහස් කරනවා. I break in the name of Jesus all Satan's work against your children to destroy their life. ඔබේ දුවට පුතාට වැරදි ආදර්ශ දෙන වැරදි පණිවිඩ දෙන වැරදි සිතිවිලි දෙන වැරදි මඟ පෙන්වීම් දෙන ස්ථානයෙන් ඒ සම්බන්ධතාවයන් කැඩිලා දිව්‍ය මඟ පෙන්වීමට එන පිණිස දැන් ඔබේ පුතාව දුවව යේසුගේ ලයින් වසනවා. Now come your son and daughter of the Lord Amen. Jesus to come out from wrong places and to give one wisdom from the ඔබ Jesus. යාත්‍රාව ලබන වෙලාවේ ඔබේ පුතාගේ දුවගේ ෆොටෝ එක මගේ අතට ගෙනල්ලා කෑවෙන පිණිස තියන්න. You keep your son and daughter's photo to touch my hand at the time you're ඒ praying. වගේම ඔබගේ බිරිඳ ඒ වගේම ඔබගේ ස්වාමියා ඒ වගේම ඔබගේ පවුලේ අම්මා තාත්තට විරුද්ධව ක්‍රියා කරන ඔබේ බිරිඳට විරුද්ධව ක්‍රියා කරන සාතන්ගේ සලස්මල් කූඩ සලස්මල් බොරුවේ සලස්මල් අසුවී තිබෙන මායාව සහ ලෝකේ ක්‍රියාවලින් ඔබේ බිරිඳ නිදහස් කරනවා. Release it to your wife, pray, and husband from the all illusions they've got caught to the world. ඒ වගේම ඔබගේ පුරුෂයා අසුවී තිබෙන බොරුව වංචාව මායාව තනිකම පොළවේ ක්‍රියාවලට සාතන් හිර කරලා දංගල් දාලා ගලවන්න බැරි ඉබ්බ දාලා සවි කර තිබෙන ඔහුගේ හැම ක්‍රියාවක්ම යේසුගේ නාමයෙන් මම ශාප කරලා යේසුගේ ලේවල බලයේ ඒ ස්ථානවලට යවලා යේසුගේ ලේවලින් ඒ මනස්ව කරලා සිත්ව කරලා ඒ හිර වෙලා තිබෙන ස්ථානවලින් එළියට එන්න යේසුගේ බලය දැන් ඔබේ පුරුෂ මත තබනවා. Now keep power of Jesus upon your husband to come out from all these stuck places and revealing all from Satan's plan. පළවන ස්වර්ගද ගුවනද භූමියද පොළවේද පොළොව මට්ටමේද අධිපතිකම් බල පරාක්‍රමධාරීන් අන්ධකාර ලෝකයේ මුලාදෑනින්ගේ බලකොටු කඩනවා. Break all powers, dark forces, and spiritual wickedness power. නුඹට විරුද්ධව නෙමෙයි නිවසට විරුද්ධව ක්‍රියා කරන ඇස්වහ කටවා දෝෂ බන්ධන මලපශාප නීච බන්ධන සියලුම සතුරු බලකොටු පාප යේසුගේ නාමයෙන් කඩා දමනවා. Break all the Satan's power and plans in the name of Jesus. නුඹ දුකට පත් වෙලා හිත රිදිලා නුඹේ මුඛයෙන් කර තිබෙන වැරදි ප්‍රකාශන වලට පව්කමාවදී ඔබව කමා කරනවා යේසුගේ ලෙයින්. Forgive you from the blood of Jesus to the wrong statements you had done from your mouth. ඒ වගේම නුඹ ගත්ත වැරදි තීරණ කරපු ක්‍රියාවන් නුඹ පාපයට වැටිලා
ශාරීරිකව මානසිකව ආත්මිකව නුඹ වැටුණු සෑම ස්ථානකින්ම නුඹට එළියට එන පිණිස යේසුගේ නාමයෙන් ඵලය නිදහස් කරනවා. Release in the name of Jesus to come out from all fallen places, physically, mentally, and spiritually. යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus. නුඹට නැගිටින්න බලය දෙනවා. Empower to stand up. නුඹට Amen. නැගිටින්න බලය දෙනවා. Give power to stand up. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් මම නුඹව පවිත්‍ර And කරනවා. make you whole from the blood of Jesus. දැන් Amen. යේසුස් වහන්සේගේ ලේවල වැස්ම නුඹේ පවුල වටා නුඹ වටා නුඹේ දුව පුතා වටා නුඹේ බිරිඳ ස්වාමියා වටා තබලා මුත්‍රාවක් තබනවා යේසුගේ Now ලේ. make a sealing from the blood of Jesus, keeping around your family, son and daughter, and husband and එපමණක් wife. නෙවෙයි යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් නුඹේ නිවස ආරක්ෂා කරනවා. Protect your house from the power of the blood of Jesus. නුඹට ඉස්සරහට ජය ගන්න බෑ කියන තැන් ජය ගන්න යේසුගේ ලේවලින් ආශිර්වාද Bless you කරනවා. to overcome the difficult places that you think you are unable to. ආද දවස නුඹට සුබ දවසක් වෙන්නත් ආද දවසේ අතදමන සියල්ල සඵල වෙන්නත් ආද දවසේ නුඹේ මාර්ග සමතලා වෙන්නත් ආද දවසේ නුඹට ස්වාමීන් වහන්සේ කිරිය පැණියෙන් උතරන ආශිර්වාද ලැබෙන්නත් ආශිර්වාද කරනවා. Bless you to make it a blessed day today, flowing from milk and honey. සාතන් තබා තිබෙන හැම සලස්මක්ම මම පාතට හෙලා නුඹට ජය දෙනවා. I destroy all Satan's plans and give the victory. යේවා රාෆා යේවා නිසි යේවා ශාලෝම් යේවා සිකේලු යේවා සම්මා රූබා යේහෝවා ජෛරය යන හත්විදි නාමයෙන් පියාණෝය පුත්‍රයාණෝය සුදුදු නාමයෙන් නුඹලාට ආශිර්වාද කර දෙවියන් වහන්සේ සමග ගමන් කිරීමේ විපාක ලබා ගන්න ආශිර්වාද කරනවා. Bless you to walk with God and obtain this benefits with God in the name of Father, Son, and the Holy Spirit. මේ පණිවිඩේ අසපු කෙනෙක් මේ යාචාසන කෙනෙක් කලකිරී ක්ලාන්ත වී ඇතනම් ඔහුට නැගිටින්නට මා තුළ ඇති ආලේපයේ බලය නිදහස් කරනවා. ලබන්න බලය Amen. යේසුස්ගේ නාමයෙන්. Receive power in the name of Jesus. If one is fainted, is සියලු ගෞරවය මහිමබුණ වේවා. all the glory to you, Jesus Lord. වහන්සේගේ In නාමයෙන්. the name of Jesus. Amen. Amen.